මේ අනිත් එකේ තියෙන බලන්න යන්න හිතාගෙන ඉන්නවා. Hi everyone. අපි යනවා අද හදිස්සි ගමනක්. හදිස්සි ගමනක් කියන්නේ ඒක පොඩි දුරකුත් නෙමෙයි අපි යන්නේ. අපි අද ජැෆ්නා යනවා. අතරම මේක ගොඩාක් ප්ලෑන් කරලා යන ගමනක් නෙවෙයි. හදිසියේ ප්ලෑන් කරලා ඉක්මනින් ගිහින් එන්න යන ගමනක්. අපේ ෆැමිලි එකේ කට්ටිය තමයි යන්නේ. ඉතින් මෙන්න මේ විදියට අපි උදේ පාන්දරම ලෑස්ති වුණා. මං හිතන දෙයක් තමයි අපි කොහේ හරි දුර ගමනක් යනවා නම් පුළුවන් තරම් අපිට කම්ෆර්ටබල් අවුට්ෆිට් එකකට යන එක හොඳයි කියලා. ඒකත් එක්කම අපේ වෙහිකල් එකත් ආවා. අපි දැන් හැමෝම බඩු ටික මේ විදියට පැක් කරගෙන ඉක්මනට මේ ගමන යන්න පිටත් වෙනවා. ටික ඉර පායගෙන එන්නේ. අපි උදේම පාන්දරමනේ ගෙදරින් පිටත් වුණේ. දැන් වෙද්දි වෙලාව උදේ 7ට විතර. ඔයගොල්ලන්ට දෙයක් කියන්න ඕනේ. මම ජැෆ්නා යන ෆස්ට් ටයිම් තමයි මේ. මම අහලා තියෙනවා ජැෆ්නා හරි ලස්සනයි කියලා. මං පළවෙනි වතාවට තමයි මේ ජැෆ්නා යන්නේ. ඉතින් අපි බලමු කොහොම වෙයිද. අපි කොහෙද ඉන්නේ ජැෆ්නා ගිහින්. එතකොට අපි මොනවාද එක්ස්පීරියන්ස් කරන්නේ හැමදේම මම ඔයගොල්ලොත් එක්ක මේ vlog එකෙන් share කරගන්නවා. කොහොමෙන් හරි අපි බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙන ඉස්සරහටම යද්දි අපිට ජැෆ්නා යද්දි මේ අතරමඟ හම්බ වෙනවා අලිමංකඩ නැත්නම් එලිෆන්ට් පාස්. අපි ඊට පස්සේ එතනිනුත් නතර කරා. එදා අලිමංකඩදී වුණ සිදුවීම ගැන සමහර අය දන්න අයත් ඉන්න පුළුවන්, දන්නේ නැති අයත් ඉන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ දෙයක් තමයි එදා වෙලා තියෙන්නේ. ඇතුළට ගේට් එකෙන් ඇතුළට එන්න ආවා. මේක බෝම්බ පුරවගෙන ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ කරන්න දෙයක් නවත්තන විදියක් නැහැ. වෙඩි තියෙනවා. ගේට්ටුවේ හිටිය මුරට තමයි මෙයාලා ඉඳලා තියෙන ගේට්ටුවේ. එයා කරපු වැඩේ අර බෝම්බ කඩාගෙන මේකට නැගලා ඇතුළට දැම්මා බෝම්බ. ඒ දාලා බයිනකොට කොහොම හරි වෙඩි වැදිලා මේකයි කතාව. ඉතින් මෙතන විශේෂත්වය වෙන්නේ මේ ගාමිණී කුලරත්න කියන රණවිරුවව සිහි කරන්න තමයි මේ හැමදේම හදලා තියෙන්නේ. මේ වෙද්දි නම් අපි ජැෆ්නා වලට ඇවිල්ලා ඉන්නේ. One eternity later. ෆයිනලි අපි ආවා අපේ රිසෝට් එකට. මේක නේවි රිසෝට් එකක්. දඹකොළ පටුන නේවි රිසෝට් එක. හරිම ලස්සනයි. හයිලි රෙකමන්ඩ් කරන්න පුළුවන්. අනික මේගොල්ලන්ගේ සර්විස් එකත් මාරම හොඳයි. අපි ජැෆ්නා වලට දැන් තමයි ආවේ. දැන් කියන්නේ අපි එකමාරට තමයි මෙහෙට ආවේ. පාන්දර 5ට එහෙන් පිටත් වුණේ. ඊට පස්සේ එකමාර වෙද්දිත් මෙහෙට ආවා. ඊට පස්සේ අපි 2ට තමයි මෙතන චෙක් ඉන් වුණේ. මම ඉන්න තැන ඩීටේල්ස් ඔක්කොම මම ඔයාලට අනිවාර්යෙන් දෙන්න. දැන් අපි ප්ලෑන් කරලා ඉන්නවා පොඩ්ඩක් කට්ටියම රිලැක්ස් වෙලා පෝෂ් දාලා ඔක්කොම කරලා අපි කට්ටිය නල්ලූර් කෝවිල් යන්න. අපිට කෝවිල් යන්න කලින් අපි යන පාරෙම අපිට ජැෆ්නා ලයිබ්‍රරි එක හම්බුණා. ඉතින් අපි හිතුවා අපි මුලින්ම ජැෆ්නා ලයිබ්‍රරි එකට ගිහින් ඊට පස්සේ කෝවිල් යනවා කියලා. මොකද අපි රිසෝට් එකේ ඉඳලා ළඟ දුරකින් තමයි ලයිබ්‍රරි එක තිබ්බේ. ඉතින් අපි මෙන්න මේ විදියට ලයිබ්‍රරි එකට ආවා.
ඉතින් අපි කෝවිල් යනවා කියලා ප්ලෑන් කරපු නිසා මම මෙන්න මේ විදියට ඩ්‍රෙස් කරන්න හිතුවා. ලස්සනයි නම් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. මේ බලන්න හම්බුන අලුත්ම දේ ලයිබ්‍රරි එකක් බස් එකක් ඇතුලේ. අපිට ලයිබ්‍රරි එක ඇතුලේ නම් කිසිම වීඩියෝස් ෆොටෝස් ගන්න ලැබුණේ නෑ. ඒ හැමදේම අවොයිඩ් කරලා තිබ්බේ. 1 hour later. අපි මේ ඇවිල්ලා ඉන්නේ නල්ලූර් කෝවිලට. මෙතනින් එහාට නම් කිසිම දෙයක් වීඩියෝ කරන්න ඒගොල්ලෝ දුන්නේ නැහැ. ඉතින් මම මුකුත්ම වීඩියෝ කරේ නැහැ. මේතන නම් ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම දන්නවා ඇති රියෝ අයිස්ක්‍රීම්. ජැෆ්නයින ඕනම කෙනෙක් මෙතෙන්ට යන්න නැතුව යන්නේ නැහනේ. ඉතින් අපිත් ගියා රියෝ එකට අයිස්ක්‍රීම් කන්න. ඇත්තටම කියන්න ඕනේ මේගොල්ලන්ගේ අයිස්ක්‍රීම්ස් මාරම රහයි, හරිම ක්‍රීමි. අපි ගත්තු ෆ්ලේවර්ස් ඔක්කොම හරිම රසට තිබ්බා. අපි මෙහි කන අයිස්ක්‍රීම් මොනවාද කියලා හිතනවා මේවත් එක්ක. අපි ආවා රියෝ අයිස්ක්‍රීම් 3 hours later. ජැෆ්නා ෆෝඩ් වලට මෙතෙන්ට එන්න ටිකට් එකක් අරගෙන තමයි ඇතුළට එන්න ඕනේ. මෙතනත් අපි හවස් වරුව ආපු නිසා හරිම ලස්සනට තිබ්බා. මං මේ ජැෆ්නා ඇවිල්ලා දැකපු ලස්සනම දෙයක් තමයි මෙහි ඉන්න මිනිස්සු. ඒගොල්ලන්ගේ හැම දෙයකදීම ඒගොල්ලන්ගේ මුල්ම ප්‍රයොරිටි එක දෙන්නේ ඒගොල්ලන්ගේ ආගමට. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ දෙවියන් වහන්සේට. ඒක හරි ලස්සන දෙයක්. හෙමීට රෑවීගෙන එද්දී අපි ඊළඟට ආවේ ජැෆ්නාවල තියෙන මාකට් එකට. ඇත්තටම මේ මාකට් එකට මේ වෙලාව තමයි යන්න ඕනේ. මොකද දවල්ට ගියොත් හරි රස්නෙත් එක්ක අමාරුයි. ඉතින් අපි ප්ලෑන් කරා අපි රෑ වෙලා යනවා කියලා. ඉතින් මේ වගේ දේවල් තමයි තිබ්බේ. එක එක ඒගොල්ලෝගේ කෑම වර්ග තිබ්බා. මෙතනදි මට මාර වැඩක් වුණා. මං හිතන්නේ මේගොල්ලෝ හිතන්නේ මම ටැමිල් කෙනෙක් කියලාද කොයිද. ඒගොල්ලෝ මාත් එක්ක දෙමළෙන් කතා කරනවා. මම දෙමළ මුකුත්ම දන්නේ නැහැ. ඉතින් මේගොල්ලෝගේ මේ පාට කෑම වර්ග කිහිපයක්ම අපිත් ගත්ත try කරලා බලන්න. ඊට පස්සේ ගෙදර යන්න හදන්නේ අපි ආපු වාහනේ අතරමං වෙලා. දැන් අපිට ඒගොල්ලන්ව හොයා ගන්න බෑ. ඩ්‍රයිවර්ව හොයා ගන්නත් බෑ. මේට කනෙක්ෂන් උත් නෑ. 1 eternity later. එහෙනම් vlog එකේ part 2 වලින් අපි ඉක්මනටම හම්බෙමු. Thank you for watching. Bye.